ටිකක් වැදගත් ප්‍රමිතයක්. A level වල ඔයා ඉගෙන ගන්නේ ප්‍රමිතයෙන් බොහොම සීමිත කොටසක්. ඔයාට තේරෙයි ඒ සීමිත කොටසෙත් කොච්චර දේවල් ඔයා අලුතෙන් හිතනද සහ මතක තියාගන්න දේවල් තියෙද කියලා. හරි ඔක්කොටම කලින් අපි යමු මෙන්න ප්‍රමිතේ නම. පුතේ ප්‍රමිතේ නම තමයි කල්බදු. එහෙම නැත්නම් අපි ලීසස් කියලා කියනවා. අපි ඔක්කොටම කලින් බලමු මොනවද මේ කල්බදු කියන්නේ කියලා. මෙතනින් එහාට යන්න කලින් සාමාන්‍යයෙන් අපි දැන් හිතමු මෙහෙම. මොන පුතේ ඔයාගේ ව්‍යාපාරයක් ඔයා කරගෙන යද්දී ඔයාට ගන්න ඕනි වාහනයක්. මේ වාහනේ ගන්න ඔයා අතේ සල්ලි ප්‍රමාණවත් නැහැ. තියෙනව ප්‍රමාණවත් නැහැ. අපි තුන් මේ වාහනේ මේ වක්කමේ මේ රතේ අපි තුන් මේක ලොරියක් කියලා. මේකේ වටිනාකම කියනවා නිකමට මම මේ ලේසියෙන් ඉලක්කම් ටිකක් ගන්නම් ලක්ෂ 5යි. දැන් ඔයා අතේ තියෙන්නේ මේ වාහනේ ගන්න යොදවන්න ලක්ෂයයි. ඉතින් අපිට එක්තරා ක්‍රමයක් තියෙනවා මේ වාහනේ ගන්න පුළුවන්. අන්න ඒක තමයි උතේ කල්බදු කියලා කියන්නේ ලීසින් කියලා කියන්නේ. ඒ කියන්නේ සරල වෙන්නේ මෙහෙමයි. ඔයා අතේ තියෙන ලක්ෂය ඔයා දෙනවා. එහෙම දීලා ලක්ෂ දීලා මේ ලක්ෂ 5 වාහනේ ඔයා ගන්නවා. හැබැයි ලක්ෂයක් දීලා තව ලක්ෂ 4ක් ඔයා ගෙවන්න එපෙයි. මේ වාහනේ විකුණන, ඒ කියන්නේ වාහනේ අයිතිකාරයට අපි මේ වාහනේ අයිතිකාරයා මෙන්න මෙයා. මෙතන ඉන්න මේ පුද්ගලයා. දැන් ඔයා අතේ සල්ලි නෑ මේක සම්පූර්ණයෙන්ම ගන්න. ඔයා ලක්ෂ 4ක් ලීසින් දානවා. අපි තුන් මේ ඉන්න ලීසින් කම්පැනි කල්බදු සමාගම මෙතන ඉන්නවා. මේ තියෙන ලීසින් කම්පැනි. දැන් ඔයා ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙමයි මාර වැඩේ. මට ගන්න ඕනේ ලක්ෂ 5ක වාහනයක්. හැබැයි මගේ අතේ තියෙන ලක්ෂයයි. මට ලක්ෂ 4ක ලීසින් එකක් ගන්න පුළුවන්ද? කම්පැනි කියනවා හරි දෙන්න. ඔයා වාහනේ විස්තර ටික කියන්න. අපි අදාළ ડોකියුමන්ට් ටික ලෑස්ති කරන්න. ඔයා ලක්ෂය අපිට දෙන්න. අපි වාහනේ වාට අරන් දෙන්නම්. දැන් එතකොට මෙහෙමයි වෙන්නේ. මේ ලක්ෂේ ඔයාගේ අතේ තියෙන ගාණ දෙනවා. ලීසින් කම්පැනියෙන් ඔයා වෙනුවට තව ලක්ෂ 4ක් දෙනවා මේ මිනිස්සයාට. වාහනේ අයිතිකාරයට. එතකොට ඔයා වාහනේ අයිතිකාරය පැත්තෙන් හිතන්නකෝ. එයාට ඕනේ ලක්ෂ 5යි. ඔයාගෙන ඒ ලීසින් කම්පැනියනෝ එයාගේ ලක්ෂ 5 එනවා. ඒතකොට මෙයා මෙතනින් පස්සේ මේ කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මිනිස්සයා මේ කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. මෙයාගේ වැඩේ ඉවරයි මෙයා යනවා. හැබැයි පුතේ මෙයා ගියාට හරිද? දැන් මෙයා නැහැ. මෙයා ගිහිල්ලා. එයා ගියාට මේ ලක්ෂ 4ක ලීසින් එකක් ඔයා වෙනුවෙන් කම්පැනි දුන්නානේ අරයට. සල්ලියක් දුන්නා. එතකොට පුතේ මෙතනින් පස්සේ ඔය දෙන්න අතර අන්න දැන් බැඳීමක් ඇති වෙනවා. අන්න ඔය දෙන්න අතර දැන් බැඳීමක් ඇති වෙනවා. මේ ලක්ෂ 4ට. පැහැදිලිද? ඒ කියන්නේ ලීසින් කම්පැනිට ඔයා දැන් ගෙවන්න ඕනේ මේ ලක්ෂ 4 ටික ටික. ලීසින් කම්පැනි මොකද කරන්නේ? නිකන් සල්ලි දෙන්නේ නැහැ. මේ ලක්ෂ 4 ඔයා වෙනුවෙන් දුන්නාම එයා ගන්නවා වගේ පට්ට පොලියක්. සුපිරි පොලියක් ගන්නවා. සුපිරිම පොලියක් ගන්නවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ හරි. අපි වාහනයක් හරි මොකක් හරි වත්කමක් ගන්නකොට ලීසින් කරලා අපේ ගන්න වත්කමේ වටිනාකමක් තියෙනවා. අපි ඒ වත්කම අත්පත් කරගන්න මූලිකව ගෙවන ගාණක් තියෙනවා. අපි ඒකට කියනවා මූලික තැන්පතුව කියලා. මූලික ගෙවීම, මූලික තැන්පතුව ওই වචන ඕන එකක් හරි. ඔන්න ලක්ෂ 4ක් වියදම් කරලා ලක්ෂ 5ක් වියදම් කරලා මේ වාහනේ ගන්න යනකොට ලක්ෂයක් ඔය අතින් දෙනවා. අන්න මූලික ගෙවීම, මූලික තැන්පතුව. ඊට පස්සේ ලීසින් කම්පැනි ණයක් තියෙනවනේ. ඔයා ලීසින් කම්පැනිට ගෙවන්න බැඳෙන ණයක් තියෙනවනේ. මේකට කියනවා පුතේ කල්බදු වගකීම
උදට අහන් ඉන්න වචන සෙට් එක. කල්බදු වගකීම. ලීසින් ලයබිලිටි. මේ තියෙන එක. ලක්ෂ 4ක. ඉතින් අපි හිතමු අපි මේ කල්බදු ගෙවන්න දාගන්නේ අවුරුදු 4කින්. අවුරුදු 1යි 2යි 3යි මෙන්න 4යි. වාරික 4කින් ගෙවන්නම් කියලා. දැන් මාසයක් ගානේ සමා අපි නම් ගෙවන්නේ. වා නිකන් හිතන්නකෝ අවුරුද්දක් ගන්න දුන්නයි කියලා. ඔයාලට සාමාන්‍යයෙන් ගණන් වල දෙන්නේ එහෙම. හරිද? මාසයක් ගානේ කැල්කියුලේෂන්ස් කරන්න A level වල එන්නේ නැහැ. A level වල එන්නේ අවුරුද්දක් ගානේ වාරිකයේ ගෙවනවා කියලා. හැබැයි ඇත්තම ජීවිතේ පුතේ අවුරුද්දක් ගානද ගෙවන්නේ වාහනවල ලීසින්? නෑ. මාසයක් ගානේ. එතකොට වැඩේ තව අමාරු වෙනවා. හේතුව අවුරුද්දේ මාස 12ක් තියෙනවනේ. වාරික 12යි. වාරික 12ට ඒක ඇතුලේ තියෙන පොලිය වෙනස් වෙනවා. වාරිකයෙන් වාරිකයේ ඇතුලේ තියෙන පොලිය වෙනස් එකම විදිහට යන්නේ නැහැ. හරිද? ඒකට මම හේතුව කියන්නම්. මම අවුරුද්දක් ගානේ වැඩේ කියන්නම්. ඒ ලෙවල් ගානට එන නිසා ඊට පස්සේ අපි ටිකක් බලමු මාසයක් ගානේ එන්නේ කොහොමද ඇයි එහෙම වෙනස් වෙන්නේ කියලා. හරි. ඔන්න දැන් බලන්න ලීසින් කම්පැනිය අපි තුමු 130ක ණයකට පොලියක් ගන්නවයි කියලා. මෙන්න පළවෙනි අවුරුද්දේ ලීසින් කම්පැනිය පුතේ පොලිය හොයනවා. කොහොමද පොලිය හොයන්නේ? මම මේ කියන කතාව මුදර අහගෙන මෙතනින් එහා දේවල් වලට මේක වැදගත් ඈ. පළවෙනි අවුරුද්දේ මෙයා පොලිය හොයාගන්නේ හදාගන්නේ ලක්ෂ 4ටම 130ක් නේ. හේතුව වාහනේ මෙතන ගන්නකොට මෙතනදි ගන්නකොට ලක්ෂ 4කනේ ලීසින් එක දාන්නේ. එතකොට මුල පළවෙනි අවුරුද්දේ එයාගේ තියෙන ලෝන් එක ලක්ෂ 4යි. ඒකට තමයි 130 යන්නේ. පැහැදිලිද? එතකොට අපි නිකන් හිතමු ලක්ෂ 4ට 130ක් කියන්නේ කීයක් වෙනවද? 120ක් නේ. ඒ කියන්නේ පළවෙනි වාරිකයේ තියෙනවා පොලියම පුතේ පොලිය 1.20. අපි තුමු වාරිකයක් ගන්න 1.50ක් කියලා. නිකමට මම මේ නිකන් ඉලක්කම් ටිකක් කියන්නේ. වාරිකයක් 1.50යි පොලිය 1.20යි නම්. ණය කීයක් එනවද? ණය 30000යි. දැන් තේරෙනවද? මම මේ නිකන් ගාණක් දාන්නේ අපි නැතනම් 1.50 නැතුව ටිකක් ලොකු ගාණක් ගමුකෝ. එතකොට ඔයාලට තවත් හොඳයිනේ. ලක්ෂ 2ක් විතර ගමුකෝ. එතකොට පළවෙනි එකේ ණය තියෙන්නේ 80. පළවෙනි එකේ පොලිය තියෙනවා 120ක්. ඔන්න දෙවෙනි අවුරුද්දට යනවා. දෙවෙනි අවුරුද්දට නෝ ලීසින් කම්පැනි බලනවා හරි. පළවෙනි අවුරුද්දේ ලීසින් එක ලක්ෂ 4ක ණයක් තිබ්බේ. හැබැයි දෙවෙනි අවුරුද්ද පටන් ගන්නකොට පුතේ ලක්ෂ 4ක ණයක් නැහැ. ඇයි වාරිකයක් ගෙවද්දි ණය ටිකක් අඩු වෙලා නෙමේ 80ක් අඩු වෙලානේ. ඒතර ඊගාව අවුරුද්දේ වාගේ ණය තියෙන්නේ 3.20යි. තේරුණානේ? ආයෙන ඊගාව අවුරුද්දේ පොලිය වදින්නේ මේකට. එහෙනම් 3.20ට 130ක් කියන්නේ අපි ගත්තොත් 96ක් වගේ වෙනවා. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ පොලිය 96යි. දැන් ඔයා පළවෙනි අවුරුද්දේ වාරිකය ගෙව්වනේ. ඔන්න දෙවෙනි අවුරුද්දේ වාරිකයක් ගෙවනවා. දෙවෙනි අවුරුද්දේ වාරිකයත් අපි තුමු 200ක් කියලා. අන්න ඒකේ ණයක් තියෙනවා ඒකෙත් පොලිය තියෙනවා. දැන් හැබැයි දෙවෙනි එකේ පොලිය තිබ්බේ කීයද පුතේ? 96යි. අර තියෙන ණයට පොලිය හැදෙනවා. එච්චරයි වෙන්නේ. දැන් එතකොට පේනවද 104ක් ණය අඩු වෙනවා. මේ ණය අඩු වෙනවා 104ක්. දැන් ඊගාව අවුරුද්දට යනකොට තුන්වෙනි අවුරුද්ද ස්ටාර්ට් කරනකොට දැන් පළවෙනි අවුරුද්ද ඉවරයි දෙවෙනි අවුරුද්ද ඉවරයි තුන්වෙනි අවුරුද්ද බලනකොට තුන්වෙනි අවුරුද්ද පොලිය හැදෙන්නේ මෙහෙමත් නෙමෙයි. කොහොමද? තුන්වෙනි අවුරුද්ද පොලිය ගන්න පුතේ. දැන් 480ක් අඩු වුණා 320නේ තියෙන්න ඕනේ. හැබැයි 320 නෙමෙයි. ඔයා මේ පාර කියවන එකෙන් ආයෙ ණය ටිකක් අඩු වෙනවා 104ක්. 104ක් අඩු වෙනවා. එතකොට අඩු වුණාම අන්න 216යි. ඒකට තමයි 100ට තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ අපි ලීසින් එක පළවෙනි වාරිකවල ගෙවන්නේ කුට්ටිය පිටින් ගෙවන්නේ පොලිය. මොකද එයාලාගේ තියන්නේ ණයනේ මුලින්. එයාලා ඒ ණයට තමයි පොලිය හදන්නේ. එතකොට අපි මුල් වාරිකවල ගෙව්වහන් හිතා ගන්නවා රයිට් මම මෙච්චර ගෙව්වනේ කියලා. නෑ. පළවෙනි වාරිකවල කුට්ටිය පිටින් අඩු වෙන්නේ පොලිය. ඊට පස්සේ තමයි ණය අඩු වෙන්න ගන්නෙ. පැහැදිලිද? අර හීනවන ශේෂ ක්‍රමය කියන්නේ. ආන්නේ මෙතන ටික තමයි මෙයා පාවිච්චි කරන්නේ. හරි. මේ අදහස චුට්ටක් ඔයා ඔළුවේ තියාගන්න. ඒක ඕනි වෙයි මේ පොලිය ගණනය කිරීම කරන්න ඉස්සරහා පාඩමේදී. ඒ කියන්නේ තියෙන ණයට පොලිය හොයනවා කියන එක මම කියන්නකෝ.
දැන් පළවෙනි අවුරුද්ද පටන් ගද්දි තිබ්බේ ණය ලක්ෂ 4යිනේ. ඒකට පොලිය. එච්චරයි. දෙවෙනි අවුරුද්ද ගත්තාන් පස්සේ ලක්ෂ 4ක් ණය නෑනේ. 3.20යි. ඒකට පොලිය. අර හැම වෙලේම පවතින ණයට පොලිය හැදෙනවා. එච්චරයි වෙන්නේ. රයිට්. දැන් ඔයා දන්නවා දැන් දේවල් කීපයක් එක අපි කල්බදු විදියට වත්කමක් ගන්නකොට ඒ ගන්න වත්කමේ වටිනාකමක් තියෙනවා. අපි යම් ගාණක් මුලින් ගෙවුවොත් මූලික තැන්පතුව කියලා කියනවා. ඊට පස්සේ කල්බදු විදියට ඇති වෙන වගකීමක් ලීසින් එකක් තියෙනවා, ණයක් තියෙනවා. මේ ටික මෙහෙම වැඩ වෙනකොට හරිද? මේ විදියට මේ දේවල් ටික වෙනකොට අපිට තේරෙන්න ඕනේ හැම වෙලෙම දැන් මේ ලීසින් එක ගෙවන්න එක පැත්තකින් අපි ඉන්නවා අපිට ලීසින් එක දෙන කම්පැනිය ඉන්නවා. පාර්ශව දෙකයි. හැම වෙලෙම අපි යාට ගෙවන ඔහොම. මේ ගිවිසුම යන්නේ අපි දෙන්නෙක් අතරේ. එහෙනම් පුතේ මේ සංසිද්ධිය ඇතුලේ ප්‍රධාන පාර්ශව දෙකක් තියෙනවා. එක ලීසින් එක දෙන එක්කෙනා. එයාට කියනවා කල්බදු දීමනාකරු. ලීසින් කම්පැනි. අපිනේ ලීසින් එක ගන්නෙ. අපි කියන්නේ කල්බදු ගැනුම්කරු කියලා එයාට. අපිනේ ලීසින් එක ගන්න. කල්බද්ද ගන්නෙ අපි. ගැනුම්කරු අපි. එතකොට මේ කතාවේ ඇතුලේ ඔය මොන දේ වුණත් දෙන්න ඉන්නේ කල්බදු දීමනාකරුයි කල්බදු ගැනුම්කරුයි. හැබැයි පුතේ ඔයා මෙයාගේ account හදන්න එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ සරලම දේ ලීසින් කම්පැනි වල account හදන්නේ නැහැ ඔයා ඒ level මට්ටමේදී. ඔයා ලීසින් එකක් දාලා වාහනයක් ගන්න එක්කෙනෙක් කියන තමයි account හදන්නේ. ඒ කියන්නේ කල්බදු ගැනුම්කරු තමයි ඔයා ඔයාගේ පොත් වලට ගෙනියන්නේ. right. එහෙනම් මෙන්න තව කාරණා කීපයක් දැනගත්තා. right. දැන් අපි තව දෙයක් බලමුකෝ. ඔතන වැදගත් එක්තරා දේවල් ටිකක් තියෙනවා. ඔය උදාහරණෙම තමයි ඔයාලා ටික වැඩි කරගන්න තියෙන්නේ. එහෙම බය වෙන්න එපා. අපි දැන් මේ තියෙන්නේ ඔයා ගන්න වාහනේ ලක්ෂ 5යි. මේ තියෙන්නේ ඔයා ගෙවන මුලින්ම ගෙවන ගාණ. ඒ කියන්නේ මූලික තැන්පතුව. ඒක ලක්ෂයයි. මෙහෙම. ඒතර ඔයා ලීසින් එක දාන්නේ. කල්බදු ණයක් දාන්නේ කල්බදු ණය කල්බදු ප්‍රමාණයක් ගන්න නැත්නම් ලීසින් එකක් දාන්නේ. මම එහෙම ලියන්නම්කෝ දැනට වචන ඕනේ. ඔයා ලීසින් එකක් දාන්නේ ලක්ෂ 4කට. දැන් කවුරු හරි ඇහුවොත් මේ තියෙන වත්කමනේ. මේ ලීසින් කරලා ගන්න වත්කම පුතේ අපිට අයිති වෙනවද? ඒ කියන්නේ ලීසින් එකක් දාලා ඔයා බයික් එකක් ගත්ත ගමන් ඔයාගේ නමට ලියලා දෙනවද බයික් එක? නෑ. ඔයාගේ නමට බයික් එක ලියලා දෙන්නේ නැහනේ. බයික් එකේ නීත්‍යානුකූල අයිතිය තියෙන ලීසින් කම්පැනියට. ඔයා මේක පාවිච්චි කරනවා විතරයි. පාවිච්චි කරන හින්දා ඔයාට වත්කමක් වෙනවා ඒක හරියි. හැබැයි අයිතිය ඔයාට නෙමෙයි තියෙන්නේ. ඔයා මේ වත්කම භාවිතා කරනවා පමණයි. යම් තැනකදී ඔයා මේකට ගෙවන එක නැවැත්තුවොත් ක්ෂණික අන ලීසින් කම්පැනිෙන් එල බයික් එක උස්සන් යනවා. මොකනේ වෙන්නේ? එතකොට ඔයාට භාවිතා කරන්න විතරනේ අයිතිය තියෙන්නේ. භාවිතා කිරීමේ අයිතියක්නේ තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මෙහෙම ලීසින් කරලා ගන්න වත්කම් වලට පුතේ අලුත් වචනය අලුත් විදිහට අපි දෙනවා වචනයක් භාවිත අයිතිය සහිත වත්කම. මොකද්ද වචනේ? භාවිත අයිතිය සහිත වත්කම. දැන් මේ වත්කමේ ගාණ කීයද? මේ වත්කමේ ගාණ කීයද? ලක්ෂ 5යිනේ. ඊට පස්සේ අපි ලීසින් එකක් දාලා පුතේ ගෙවන්න බැඳෙන ණය ප්‍රමාණය කීයද? ලක්ෂ 4යි. එහෙනම් මෙයාට අපි කියනවා කල්බදු වලින් ඇති වෙන කල්බදු ණය හිමි. මොකද වචනේ කල්බදු ණය හිමි. එහෙනම් දැන් මෙතනදී දේවල් දෙකක් අපේ පොත්වලට ගන්න වෙනවා. උතර අහගෙන ඉන්න. එක පැත්තකින් අපි ලීසින් කරලා ගන්න වත්කම. අනිත් පැත්තෙන් අපි ලීසින් එකට ගෙවන්න තියෙන ණය වගකීම. එහෙනම් මේක ගිණුම් කරන ඇතුලේ ප්‍රධාන දේවල් දෙකක් වාට අහු වෙනවා මෙතනින් පස්සේ. එක භාවිත අයිතිය සහිත වත්කම. දෙක කල්බදු ණය හිමි. නැත්තම් කල්බදු ණය හිමියා. නැත්තම් දාන ලීසින් එක.
රයිට්. මේ දේවල් දෙක සම්බන්ධයෙන් ඔයාට ගිණුම් දෙකක් ඇඳ ගන්න වෙන්නේ. ඔයාට ගිණුම් දෙකක් ඇඳ ගන්න වෙයි. සහ මේ දේවල් දෙක අපි දැන් ටික ටික වෙනම බලමු. හරි, මම ඔක්කොටම කලින් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. මේ දේවල් දෙකම එකක්ද? එකක්ද? උත්තරේ නෑනේ. ඕක හරියට මෙහෙම දෙයක් මම ඉලක්කම් වලින් කියනම්කෝ. භාවිත අයිතිය සහිත වත්කම ලක්ෂ 5යිනේ. ලීසින් එක කීයද? ඔකේ ලක්ෂ 4යි. 500 සමානයි 400ද? නෑ 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 නෑ. එහෙම වෙන්නේ නෑනේ. මේකට ඩිෆරන්ස් එකක්, හේතුවක්, වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි පුතේ කල්බදු ණය හිමියම විතරක් නෙමෙයි වත්කම. මොකද ෆුල් ලීසින් එකක් නෙමෙයි යන්නේ. අපි යම් ගාණක් දීලා තමයි වාහනේ ගන්නෙ. එහෙනම් කල්බදු ණය හිමියා කියන්නේ වත්කම ඇතුලේ එක දෙයක් විතරයි. දැන් මම ඕක රූප සටහනකට ගන්නම්කෝ. මේ තියෙන්නේ කල්බදු වත්කම නම් නැත්තම් භාවිත අයිතිය සහිත වත්කම නම් මෙන්න මේ කුලකය. මේ සම්පූර්ණ රූපය කල්බදු ණය හිමියා කියන පුතේ ඇතුලේ තියෙන එකක් විතරයි. එකක් විතරයි. හරිද? මේ කල්බදු ණය හිමියා ඇරුණාම අපි ගෙවනවා අතින් එවෙලේ ලක්ෂයක්. අපි අතින් ගෙවන ලක්ෂයක්. අපි ඒවට කියනවා මූලික ගෙවීම. නැත්තම් මූලික තැන්පතුව. ඊට අමතරව පුතේ තව දේවල් ටිකක් තියෙනවා. මං කීපයක් කියන්නම්. අපි එකක් දෙකක් විතර බලමු. ඒ ලෙවල් වලට මේව නැහැ. මේ දෙක විතරක් හොඳට ප්‍රමාණවත්. තව තියෙනවා ඍජු පිරිවැය. ඒක නම් පොඩ්ඩක් බලන් ඉන්නේ කොහොමදයි. හරිද? මේක විතරක් මං කියනකො මෙතනින් එහාට ටියුට් එකේ තියෙනවා. අපි ඒවත් එක්ක බලමු. දැනට අනික් දේවල් ගැන ඔය සහතික කරන දවස් ඒ මොකුත් මං කියන්නේ නැහැ. මේ ටික විතරක් බලමු. වැඩි දේවල් ඕනේ නැහැ. එහෙනම් මේකේ තේරුම තමයි අපි ගන්න වත්කම සමාන වෙන්නේ අපි දාන ලීසින් එකයි, අපි මුලින් ගෙවන ඩවුන් පේමන්ට් එකයි සහ විවිධ ඍජු පිරිවැය. දැන් උදාහරණයක්, අපි වත්කම ගන්න යනකොට අපි හිතමු නිකන් ලෝයේ ගාස්තුවක් ගෙවන්න වෙනවා කියලා. 105ක ලෝයේ ගාස්තුවක් ගෙවලා අපි මේ වත්කම ගන්න ඕනේ. ඊට ඒකත් වත්කමට එක්කව වෙනවා. දැන් උදාහරණයක් වඩා මතකද LKS 16 දී අපි කිව්වා අපි කියනවා ඉන්දියාවෙන් යන්ත්‍රයක්. ඒක ගෙනල්ලා හයි කරන්න ඒක ගණ්ඩ නීතිඥ ගාස්තු විදිහට තව ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් ඒකත් වත්කමට එක්කහු කරන්නේ. ඒ වගේම තමයි ඍජු පිරිවැයක් දරුවොත් වත්කම ගන්න ඒකත් වත්කමට ඇඩ් වෙනවා. හරි, එහෙනම් මෙතෙන්ට ගන්න දේවල් ටික පැහැදිලිනේ. රයිට්, දැන් ගන්න ටියුට් එක. රයිට්, පළවෙනි පිටුවේ ඔයාලට තියෙනවා SLFRS 16 කල්බදු ප්‍රමිතිය අරමුණ වන්නේ කල්බදු ගැනුම්කරු හා දීමනාකරු විසින් කල්බදු වලට අදාළ සම්බන්ධ ගනුදෙනු පිළිබඳ විශ්වසනීය තොරතුරු ඉදිරිපත් කිරීම තහවුරු කිරීමයි. එහෙම ලොකු බර වචන බලන්න එපා. කල්බද්දක් යනු එකඟ වූ කාල පරිච්ඡේදයක් සඳහා වත්කමක භාවිත හිමිකම හෙවත් භාවිත අයිතිය කිසියම් ප්‍රතිෂ්ඨාවකට පවරා දීමට ඇති කර ගන්න ලබන ගිවිසුමක් වේ. ඒ කියන්නේ අර ගෙවන ලීසින් එකට වත්කමක භාවිත අයිතිය ලබා දෙනවා. ඒක තමයි ලීසින් එකක් කියලා කියන්නේ. පල්ලෙන් තියනවා අර වත්කම සහ භාවිත අයිතිය කියන එක, ඒක නිකන් ඇඳලා මිනිස්සෙකින් කම්පැනි එකට යන එක, එයා ගෙවීම් කරනවා, ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික ඔයාලට මෙතන ඇඳලා පෙන්නනවා. ඒක නිසා ඒක ආයි අමුතුවෙන් උමනාවක් නැහැ. රයිට්, ඊට පස්සේ එක්තරා වැදගත් දෙයක් තියෙනවා මම මෙතෙන්ද කිව්වේ නැති. මේ ප්‍රමිතිය අපි ගත්තේ SLFRS 16නේ. මේ SLFRS 16න් මේක අලුත් ප්‍රමිතියක් ඈ. අර කලින් තිබිච්ච දේවල් වලට වඩා ටිකක් මේක වෙනස් ඈ. ඔයා පරණ සිලබස් බැලුවොත් දැන් උදාහරණයක් 2017 16 එතනින් එහා නම් කොහොමත් මේ වෙනස් වෙනවා. සමහරවිට 18 පේපර් වලත් එහෙම මෙහෙන් ඇති. ඒ වගේ පේපර්ස් බැලුවොත් එහෙම ඒකේ තියෙන කාරණා නෙවෙයි පුතේ මේ තියෙන්නේ. හරිද? හොඳට මතක තියාගන්න මේ අලුත් වෙච්ච අප්ඩේට් වෙච්ච ප්‍රමිතියක්. ඒතර මේ ප්‍රමිතිය ඇතුලේ මේ ප්‍රමිතියට ගන්න නැහැ කියලා අයින් කරන දේවල් දෙකක් තියෙනවා. මේ ප්‍රමිතියට ගන්න නැති දේවල් දෙකක්. බලන්නකො තියෙන පල්ලෙයන් තියෙනවා අනුමාතෘකාවක් නිදහස් කිරීම කියලා. exemptions. එක කෙටි කාලීන කල්බදු short term leases. කියන්නේ අපි මාසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් එහෙම ගෙවලා දානවා නම් කෙටි කාලීන කල්පදු. ඊව ගණන් ගන්නෑ. හරිද? ටක් ගාලා ගෙවලා දානවා නම් ඒවා මේකට ගන්නෙ නෑ. පළවෙනි එක. දෙවෙනි එක තමයි අඩු වටිනාකමක් සහිත කල්බදු. අඩු වටිනාකමක්. බලන්නකො තියෙන විස්තරේ.
එක කෙටි කාලීන කල්බදු short term leases. අංක 2 අඩු වටිනාකමක් සහිත වත්කම වෙනුවෙන් වන කල්බදු. පොඩි ගාණක් චූටි චූටි ඒවට ඒවත් මේ ප්‍රමිතියට ගන්නෙ නේ. ඒ දේවල් දෙකම මේ ප්‍රමිතියෙන් අයින් කරනවා. ඔන්න මතක තියාගන්න MCQ වලට අහන්න පුළුවන්. කල්බදු ප්‍රමිතියට නැත්නම් කල්බදු ප්‍රමිතියෙන් නිදහස් කරන දේ. කල්බදු ප්‍රමිතියට අයත් නොවන දේ. ඉවත් කෙරෙන දේ ඕන එකක්. කෙනම් කල්බදු වලට ගන්නෙ නෑ පුතේ. එක කෙටි කාලින කල්බදු, දෙක අඩු වටිනාකමක් සහිත කල්බදු. මේ දේවල් දෙක ගන්නෙම නෑ. රයිට්. ඒකට පොඩි උදාහරණයක් පොඩි විස්තර ටිකක් තියෙනවා. ඒවා හිමීට ඉන්න ගමන් කියව ගන්න. ගණන් වලට එච්චර තේරුමක් නැහැ. රයිට්. දැන් එහා පැත්තට පෙළ ගන්නකො. රයිට්. මෙන්න ඔයාලට තියෙන පොඩි වගුවක දාලා කල්බදු අයිතිය පවතින වත්කමක හඳුනාගත හැකි අවදානම් හා ප්‍රතිලාභයන්. ඒක එච්චර ලොකුවට තේරුමක් නැහැ. ඔයා කියවුවොත් ඔයාට ඔක තේරෙනවා. ඒක මේ A level අහන මට්ටමේ ඒ සීමාවෙ නැති නිසා ඒක ගැන වැඩි කතාවක් ඕනේ නැහැ. ඔයා නිකන් ඉන්න ගමන් කියව ගන්න අතිරේක දැනුමට. නොදා ඉන්නත් තිබ්බා. අතිරේක දැනුමට හින්දා කියව ගන්න. රයිට්. වෙන්න වැදගත්ම එක මූලික මිනුම්කරණය. මූලික මිනුම්කරණ. උන්ට අහගෙන ඉන්න. මෙන්න පාඩමේ පළවෙනි වැදගත් වෙනවා. කියවනු තියෙන විස්තරේ කල්බදු වත්කමක් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව මෙම භාවිත හිමිකම සහිත නැත්නම් භාවිත අයිතිය සහිත වත්කමේ අගය මුල්වරට මිනුම් කිරීමේදී එය පිරිවැය මත පදනම්ව කළ යුතුය. හරි. මම කියන්නේ දැන් මූලික මිනුම්කරණය කියන එක ගත්තට පස්සේ ඔයාලට අතන හැම වෙලේම වචන දෙකක් ගැන මම කිව්වනේ. එක භාවිත අයිතිය සහිත වත්කම. ගන්න වාහනේ. අර එක්සැම්පල් එකේ හිට ගත්ත කාර් එක. නැත්නම් ලොරිය. නැත්නම් බයික් එක ඕන එකක්. ගොඩනැගිලි වෙන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි කල්බදු ණය. නැත්නම් කල්බදු ණය හිමිය. නැත්නම් කල්බදු වගකීම. මම එහෙම ලියන්නම්. ණය හිමි කියන එකට වඩා ප්‍රමිත තියෙන කල්බදු වගකීම. lease liability. right. දැන් මෙහෙමයි. දැන් කල්බදු වගකීම කියන එක භාවිත අයිතිය සහිත වත්කම කියන එක ඒක වත්කමක්නේ. ඔයාලට මතකද LKS 16 දී අපි වත්කමක් ගත්තොත් එහෙම මුලින්ම මිනුම් කරේ මොකේටද? දැන් ඔයා ඉන්දියාවෙන් යන්ත්‍රයක් ගේනවා. යන්ත්‍රය පුතේ පොත්වලට ගත්තේ පිරිවැයටනේ. ටික කාලයක් පාවිච්චි කළා ඕන්නම් ප්‍රත්‍යාග්‍රහණය කරන්න පුළුවන් කිව්වා. ඒතකොට LKS 16 දී කතා කරා දීපල පිරියත අපි මුලින්ම මිනුම් කරන්න ඕනේ පිරිවැයටනේ. මෙතනත් හරි ලේසි. ඒ ගන්න දැන් මම මෙතන කිව්වේ වත්කමක්නේ. මං කිව්වේ කාර් එකක්නේ. ඒකයගේ ලක්ෂ 5ක් කියලානේ. ලක්ෂ 5 කියන්නේ පුතේ මේක ගත්ත ගාන. නැත්තම් මේකේ අත්පත් කර ගැනීමේ වටිනාකම පිරිවැය. ලක්ෂ 5 බයික් එකක් මේ කාර් එකක් තමයි අපි ගන්නෙ. එහෙනම් භාවිත අයිතිය සහිත වත්කම මුලින්ම මිනුම් කරන්නේ පිරිවැය මත. ගත්ත ගාන. එච්චරයි. හැබැයි මේක ඔහොම නෙමෙයි. හරිද? කල්බදු වගකීම පුතේ මිනුම් කරන්නේ දැනට බය වෙන්න එපා. නිකන් බලන් ඉන්න. කල්බදු ගෙවීම් වල වර්තමාන අගයට බය වෙන්න එපා. කල්බදු ගෙවීම් වල වර්තමාන අගයට. හරි ලේසි වැඩක් බලමු. රයිට්. කියවන්නකො තියෙන පල්ලෙන් තියෙන විස්තරේ. පුතේ ඔයාගේ නෝට් එකේ පොඩි වාක්‍ය කීපයක් අඩුයි. ඔය ටියුට් එකේ කීපයක් අඩුයි. වෙනස්කම් කීපයක් වෙන්න ඕනේ තව. තියෙන මෙහෙමනේ මූලික මිනුම් කරන කියලා මාතෘකාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා කල්බදු වත්කමක් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව මෙම භාවිත හිමිකම සහිත කල්බදු වත්කමයගේ මුල්වරට මිනුම් කරන්නේදී පිරිවැය මත පදනම්ව කළ යුතුය. පුතේ අනේ ඔතෙන්ට තව වාක්‍යයක් අඩුයි. අපි ඒක ලියා ගමු ඉතින්ට. ඔය ටියුට් එකේ ඔතනම තනි වාක්‍යයක් ලියා ගන්නකො. අර මූලික මිනුම්කරණය කියන එක ගාවටම ලියා ගන්නකො.
මෙන්න මේක. ඒ කියන්නේ මේ දෙක තමයි වෙන්න ඕනේ. මේක තමයි ෂෝට් නෝට් එක. මේ ඇඳලා තියෙන තමයි ෂෝට් නෝට් එක. භාවිත අයිතිය සහිත වත්කම පිරිවැයට කල්බදුවක් කීම කල්බදු කීම වල වර්තමාන අගයට. ලියා ගන්න දෙතෙන්ට එමෙන්ම ආරම්භයේදී කල්බදු වගකීම කල්බදු ගෙවීම් වල වර්තමාන අගයට මිනුම් කරයි. මේ එකමයි මේ. හරි. දැන් ඊට පස්සේ පල්ලෙහෙන් තියෙන ආයි පොඩි අනුමාතෘකාවක් බත්කමක භාවිත හිමිකයි පිරිවැය පහත සංරචකයන්ගෙන් උත්තරයි. පිරිවැය. ඒ කියන්නේ මෙන්න මේක. දැන් ඔයාලට මතකද මේ මම මෙතන කිව්ව එක්සැම්පල් එක. ඔය දෙක මෙතන මේක. අපි වත්කම ගන්නකොට අපි කියන ලීසින් එකක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු ගානකවම ටික ටික ගෙවන ලීසින් එකක් තියෙනවා. ඊට පස්සේ එබෙලෙම ගෙවන ගානක් තියෙනවා ඩවුන් පේමන්ට් එක. වාහනේ ගන්නකොට දැන් බුක් ගාලා ගානක් දෙනවා. ඔය ලෝයස්ට්ලට අර එමේ ගෙවන ඍජු පිරිවෙලක් තියෙනවා. ඒතකොට ඒවා වත්කමේ පිරිවෙලට අයිති. එහෙනම් මෙන්න පිරිවැය කියන එකට අයිති ඒවා. බලන්නකො තියෙන සටහනේ තියෙනවා. පළවෙනි එක තියෙනවා මූලික මිනුම්කරණයේදී තීරණය වූ කල්බදු වගකීම් මගින්. ඒක කල්බදු වගකීමක්. ඒ ලීසින් ගෙවන්න එපා. ඒක වත්කමේ කෑල්ලක්. දෙක කල්බද්ද ආරම්භ කරන දින හෝ ඊට පෙර සිදු කරන ගෙවීම. කියන්නේ මූලික ගෙවීම. අර අපි කිව්වේ මූලික තැන්පතුව ඩවුන් පේමන්ට් හරි මේ කියලා ඒවා. ඊගාව එක කල්බදු ගැනුම්කරු දරා ඇති මූලික ඍජු පිරිවැය. මේක ගන්න ඍජු පිරිවැයක් දරුවා නම් ඒව. ඊට පස්සේ තියෙනවා කල්බදු ගිවිසුමේ මූලික කොන්දේසි වලට අනුව කල්බද්ද අවසානයේදී කල්බද්දට යටත් වන වත්කම ගලවා වැටීම සඳහා දැරීමට සිදුවන පිරිවැය ඇස්තමේන්තු කොට වටනාකම. ඒ කියන්නේ අවසානයේට අර වාට මතකද වත්කමක් ජීව කාලයේ අවසානයේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය LKS 16 දෙක්කව කරා. ඒ වගේම කල්බදු ක්‍රමයට වත්කමක් ගන්නවා නම් ඒක අවසානයේ ගලවා ඉවත් කිරීම නැත්නම් අවසානයේ දැරීමට සිදුවන ඒ අවසානයේ දැරීමට සිදුවන පිරිවැයත් මේකට එක්කව වෙයි. හැබැයි ඔයාලට මේක A level එහෙම නැහැ. එන්නේ නැහැ. එච්චර දුරට එන්නේ නැහැ. මේකත් එන්නත් පුළුවන් එන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ දෙක නම් එනවා. මේ දෙක නම් එනවා. කල්බදු වගකීමයි මූලික ගේමයි. ඒ කියන්නේ ඩවුන් පේමන්ට් එකයි ගෙවන ගාණයි. ඩවුන් පේමන්ට් එකයි ගෙවන ගාණයි. තේරෙනවනේ. රයිට්. ඊට පස්සේ තියෙනවා මෙම කල්බදු සම්බන්ධව ගැනුම්කරුගේ පොත්වල ගිණුම්ගත කිරීම මින් ඉදිරියට සාකච්ඡා කරන අතර එහිදී භාවිත කරන දිත්සරන් පහතින් දැක්වේ. හරි. පුතේ පල්ලෙයන් තියෙන දිත්සරන් මුකුත් බලන්න එපා. හරිද? කිසිම එකක් බලන්න එපා. අපි ටස් ගාලා ගානකට යමු. එතකොට ඔයාලට දේවල් කීපයක් ඔළුවට දාගන්න පුළුවන්. රයිට්. එන්නකෝ පිටුවංක 5 ප්‍රශ්නාංක 2ට ගානක් දෙකක් හදලෙමු ඈ. ප්‍රශ්නාංක 2. රයිට්. හැබැයි ඕකෙත් කපා ගන්න එකක් තියෙනවා. ඔයාලට පේනවද මේ යන්ත්‍රයේ සාධාරණකයේ මූලික ගෙවීම මොහොම ඇවිල්ලා තියනේද පුතේ කල්බදු පොලි අනුපාතය වසරකට 10%කි කියලා. කල්බදු පොලි අනුපාතය වසරකට 10%ක් කියලා තියනේ. ඔන්න ඔක කපලා දාන්න.
ඒක වැරදිලා වෙදලා තියෙන ඒක ඕනේ නැහැ. ගාන දන්න ඒක ඕනේ නැහැ. කපන්. රයිට්. දැන් බලන්න ඔතන විස්තර ටික. තියෙනවා මෙහෙම. සීමිත අමන්දා පොදු සමාගම 2017 4/1 දින කල්බද්දක්පත යන්ත්‍රයක් අත්පත් කර ගන්නා ලදී. මෙම ගනුදෙනුවට අදාළ පහත් තොරතුරු ලබා දී ඇත. වාර්තිත යන්ත්‍රයේ සාධාරණ අගය, මූලික ගෙවීම, එක් වාරිකයක වටිනාකම, කල්බදු කාලය වසර 4යි, සුන්බුරු නගය 41,992යි, ජීව කාලය අවුරුදු 5යිලු, බදු කාලය අවසානයේදී යන්ත්‍රය අයිතිය සීමිත අමන්දා සමාගමට ලැබේ. අපිට දෙතන එක් එක් වසර අවසානයේ පොලිය. කොහොමද යතිනවා? අපෙන් ගන්න අවශ්‍ය වන්නේ ඒක පළමු වසරට අදාළ ජර්නල් සටහන හා ලෙජර් ගිණුම්. ඉතින් ජර්නල් සටහන එපා. අපි ටී ගිණුම් මදිමු. ලෙජර් ගිණුම්. ඊට පස්සේ අවසන් වර්ෂයට කියන්නේ පළමු වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන උද්ෘතයන්. රයිට්. මෙන්න හොඳට බලන් ඉන්න, හොඳට අහන් ඉන්න. මේක තමයි එක්සැම්පල් ගාන. සමහර ඒවා තියෙන පුතේ නෝට් කියලා තේරුම් ගන්න බෑ. මේ වගේ එකක්. ඔයාලට නෝට් කීයක් දුන්නත් ඔයාලට මේක තේරුම් ගන්න බෑ. ගානක් දෙකක් තුනක් හදනකම් බලලා ඊට පස්සේ යන නෝට් එක බැලුවාම අර නෝට් වල කියන දේ තේරෙනවා. මේ වගේ වැඩක්. ඔයා 54WAC වලට නෝට් ලිව්වේ නැහැනේ. වෙන දේ හැබැයි ඔයාගේ ඔළුවේ තියෙනවා. මේකත් එහෙමයි. පාඩම ඉවර වෙද්දි මැදක් වෙද්දි මේ කරන්නේ මොකද්ද කියලා ඔළුවට එවි. ඒක නිසා හිතකම් හොඳට අහගෙන ඉඳලා ඔළුවට දාගන්න try කරන්න. right. ඔයාලට පේනවද මුලින්ම පුතේ යන්ත්‍රයේ සාධාරණ අගයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමනේ. කෙලින්ම මේ දීලා තියෙන්නේ මේ වක්කමේ ගාන. මෙන්න මේක තමයි කට්ටිය පටල ගන්නෙ. මේ දීලා තියෙන්නේ වක්කමේ ගාන. භාවිත අයිතිය සහිත වක්කම. යන්ත්‍රයේ මෙච්චරයි. කීයද දීලා තියෙන්නේ 1541යි 1541යි 992යි. මේ තමයි භාවිත අයිතිය සහිත වක්කම. ඉතින් මේක ඇතුලේ තමයි තියෙන්නේ කල්බදු ගෙවීමත්. මුළු වක්කම මෙච්චරයි. එහෙම නැත්නම් මම මෙතනින් පෙන්වන්නද? මේ මැන්දු භාවිත අයිතිය සහිත වක්කම කියන්නේ ඔක්කොම. ඒකේ 1541යි 992යි. ඒක අස්සේනේ කල්බදු ගෙවීම තියෙන්න ඕන. ලීසින් ගෙවන්නේ ඒක ඇතුලේ පොඩි ටිකක්. ඊට අමතරව මූලික තැන්පතු එහෙම කරයි. මූලික තැන්පතු එහෙම කරයි. හරි. දැන් මෙහෙම වත්කමක් ගන්නවා නම් අංකික පුතේ ඒක වත්කමක් නේ. අපි ගන්නේ වත්කමක් එච්චරයි. ඉතින් වත්කම පොත් වලට එන්න ඉබේ. එහෙනම් මෙන්න පළවෙනි account එක වත්කම ගන්න හින්දා මේ තියෙන භාවිත අයිතිය සහිත වත්කමක් නේ. භාවිත අයිතිය සහිත යන්ත්‍රය කියලා ලියන්න ගන්නවා. දැන් අපි ගන්නවා නේ මේක. එතකොට 1541යි 992යි. හැබැයි පුතේ මේක ගන්න ලීසින් කරලානේ. හැබැයි මේකම ලීසින් නෙමෙයි. මේකම ලීසින් නෙමෙයිනේ. නේ? මේ වත්කම ගන්න ලීසින් කොන්ට්‍රැක්ට් එකක් එක්ක. හැබැයි ලීසින් එක ඒකම නෙමෙයිනේ. ඒක ඇතුලේ කෑල්ලක් විතරයි ලීසින්. හරි අපි බලමු ඉතින් ඒක දාන්න. මෙන්න මම මේක ගන්න හින්දා මේක මාක් කරනවා කල්බදු ණය හිමි කියලා account එකක. කල්බදු ණය හිමි 1541යි 992යි. එහෙනම් මෙන්න කරපු පළවෙනි වැඩේ වත්කමේ අගයනේ දීලා තියෙන්නේ. ගන්න වත්කම. වත්කමක් කියනවා ලීසින් කරලා. මෙතන ලියනවා භාවිත අයිතිය සහිත වත්කම. මෙතන ලියනවා කල්බදු ණය හිමි. හරි. ඊට පස්සේ තියෙනවා ඔයාලට පේනවද පල්ලෙන් මූලික ගෙවීම. ඒ කියන්නේ මේක ගන්නකොටම සල්ලි ටිකක් ගෙවනවා. උදේ සල්ලි ගෙවනවා නම් මුදල් යනවනේ. නම් මුදල් බැර ලක්ෂ 4යි. ඒ ගෙවන්නේ මේ ලීසින් එක තමයි. ඒ කියන්නේ ඇත්තම කතාව අපි මෙච්චර එකක් ගත්තට මූලික තැන්පතුවක් ගෙවනවා ලක්ෂ 4ක. එතකොට මේකෙන් මේක අයින් වෙලා ඉතුරු ගානේ ලීසින් එක වෙන්න ඕනේ. ඔන්න මම වෙනම ලියනවා ආයි 1541 වත්කම ගද්දී එවෙලෙම ලක්ෂ 4ක් ගෙවනවා නම් ඉතුරු ටිකටනේ ඉතින් ලීසින් දාන්නේ. ඕකනේ වෙන්නේ. නැත්තම් වෙන විදියකට ලියන්නද ආයි?
වත්කම 1541.992යි. මූලිකව ගෙවන්න අතේ සල්ලි තියෙනවා 400ක්. එහෙනම් ඉතුරු ටික තමයි ලීසින් එක දාන්න ඇත්තේ. කල්බදු ණය හිමි තියෙන්න ඕනේ ඒ ටික. එහෙමද දැන් තියෙන්නේ? නෑ. මේ වත්කම කියලා වත්කම පොත්වලට ආවා. 1541 ආවා. ඒකම ගිහිල්ලා අපි ලියාගත්තනේ වෙලේ කල්බදු හින්දා ගත්තේ කියලා. ඒතොර මේ 400ක් ගෙව්වාම මේකෙන් ඒක අඩු වෙනවා. ඉතින් අඩු වෙන්න අපි ඔන්න හර කරනවා. රයිට්. එහෙනම් මෙන්න මුදල් බැර මූලික තැන්පතුව කල්බදු ණය හිමි හර වෙනවා මූලික තැන්පතුව. මූලික තැන්පතුව ලක්ෂ 4යි. තේරුණානේ? සල්ලි ගෙවුව එච්චරයි. ඒකට දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ. වත්කමේම තමයි. වත්කමේ කේස් එක නැහැ. වත්කමේම තිබුණා ආවේ. මේක මෙහෙම තිබුණා ආවේ. දැන් ලීසින් එක ටික ටික ගෙවනවා අපි. මෙහෙම. ඒකස්සේ පොලියකුත් තියෙනවා. හරි. බලන්නකො පුතේ එක් පාරිකයක වටිනාකම ලක්ෂ 4යි. සාධාරණ අගය කියන්නේ කල්බදු ගෙවීම් වල වර්තමාන අගයනේ. නෑ. යන්ත්‍රයේ සාධාරණ අගය කියන්නේ නේද? ඕම් පටල ගත්තා මේ. යන්ත්‍රයේ සාධාරණ අගය කියන්නේ තියෙන්නේ. කල්බදු ගෙවීම් වල සාධාරණ අගය කියලා තියෙන්නේ. යන්ත්‍රයේ සාධාරණ අගය කියලා තියෙන්නේ. යන්ත්‍රයේ සාධාරණ අගය කියන්නේ තියෙන්නේ. එතකොට අපිට එන්න යන්ත්‍රය තමයි මේ. අන්න රයිට් යන්ත්‍රයනේ. ඒක වත්කමේ ගාන. කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කිව්වොත් තමයි කල්බදු ණය ටික. වෙනස තේරුණාද? කල්බදු ගෙවීමේ වත්කමේ සාධාරණ අගය තමයි යන්ත්‍රයේ සාධාරණ අගය තමයි දීලා තියෙන්නේ. කල්බදු වගකීමේ සාධාරණ අගය වර්තමාන අගයක් වෙනම ගන්න පුළුවන්. ඒකේ ගන්නේ වර්තමාන අගය. යන්ත්‍රයේ අගය තමයි මේ දීලා තියෙන්නේ. හ්ම්. හරිනේ. ඊට පස්සේ මෙන්න අපි අවුරුද්දක් වැඩ කරනකොට එක් වාරිකයක් ගෙවනවා. ඒ කියන්නේ මෙතෙන්දි ගත්තා නම් මෙහෙම 1.541ක එකක් එවෙලේ 400ක් දීලා ගන්නවා. පළවෙනි අවුරුද්දේ වෙනවා මෙදාවි. මෙදාට අපි ආයේ වාරිකයක් ගෙවනවා. එතකොට අර තීර ණය ආයෙ චුට්ටක් අඩු වෙනවා. එහෙමනේ වෙන්නේ. ණය චුට්ටක් අඩු වෙනවා. හැබැයි මේ ගෙවන්නේ වාරිකයක් වාරිකයක් ගෙවනවා. රයිට් මට කියන උදේ වාරිකයක් ගෙවද්දි මුදල් එනවද යනවද? සරලම දේ යනවා. එහෙනම් මෙන්න ගෙවන වාරිකේනොත් සල්ලි අඩු වෙනවා. සරලම දේ. වාරිකයක් ගෙවද්දි සල්ලි අඩු වෙනවා. ඒත් එකම අපිට ෆීල් වෙනනේ හරි වාරිකයක් ගෙවන කියන්නේ ලීසින් එක්කෙනාටනේ. මේ වත්කමට එහෙම නෙමෙයි. කල්බදු ණයට ණය හිමියට ලීසින් කම්පැනියට ගෙවනවා. ඔන්න ලක්ෂ 4ක් ගෙවනවා. ඒක තමයි වාරිකය. දැන් ඔහම ලිව්ව ගමන් ඔයා ප්‍රශ්නයක් අහන්න ඕනේ මගේ. මේ ලක්ෂ 4ෙන්ම ණය අඩු වෙන්නේ නැහනේ. ඔව්. ඔක තමයි පොයින්ට් එක. අපි ලක්ෂ 4ක වාරිකයක් ගෙව්වට දැන් අපි දන්න සිංහලක් තියෙනවනේ. වාරිකයක් කියන්නේ ණය විතරක් නෙමෙයි ලීසින් කම්පැනියෙන් එතන පොලියකුත් ගන්නවා. වාරිකය ලක්ෂ 4ක් වෙද්දි ඕකේ ණය ටිකයි පොලිය ටිකයි දෙකක් තියෙනවා. ඔයාලට පේනද පුතේ පල්ලෙන් පොලිය දීලා තියෙනවා. මට කියන්න 2017 නේ අපි මේක ගන්නෙ. එහෙනම් 2017 18 අවුරුද්දේ පොලිය කීයද? 171යි 289ක් පොලිය. පැහැදිලිනේ? වාරිකය ලක්ෂ 4යි පොලිය තියෙන ඕකස්සේ මෙච්චරක්. මට කියන්න වැරදි නිවැරදි කිරීමක් වගේ. ඔයා ඇත්තටම ණයෙන් අඩු කරගන්න ඕනේ ලක්ෂ 4 නෙමෙයි. මෙන්න මේ
වාරිකයෙන් පොලි අඩු කරලා මේ ටික තමයි ණය ටික තමයි අඩු කරගන්න ඕන. ණය ගෙවන්නේ මෙච්චරනේ. ඒ කියන්නේ ලක්ෂ 4ෙන්ම ණය අඩු වෙන්නේ නැහැ. පොලිය මෙච්චරක් නම් ඒ 171යි 289 අඩු වුණාම තමයි ඉතුරු ටික තමයි ණය අඩු වෙන්නේ. හැබැයි ඔයා මේ 400ම දැන් අඩු කරානේ නේ. 400ම අඩු කරන්නේ. ඉතින් 400ම අඩු කරපු එක වැරදීනේ. මෙතනින් ඒක අයින් කරන්න වෙනවා. මෙතනින් ඒක අයින් කරන්න හර පැත්ත එක අයින් ගන්න මොන පැත්තට දානවද? බැර පැත්තට දානවා. නමුත් මෙන්න පළවෙනි අවුරුද්දේ පොලිය 171යි 289. හරි. දැන් මට කියන්නේ ඔක්කොම ගනුදෙනු ටික පළවෙනි අවුරුද්දේ ටික ඉවරයිනේ. ඒ කියන්නේ මෙහෙමයි. අපි වත්කම ගත්තා. මේක වත්කම එබෙලේ 400ක් ගෙව්වා. මේක තමයි මූලික තැන්පතුව. මං ඉලක්කම් ටික ලොකුට ලියන්නද? වත්කම ගත්තා මුලින්ම. වත්කමේ සාධාරණගේ 1541යි 992 වත්කම. එවෙලෙම මූලික තැන්පතුවක් ගෙව්වා. දැන් ඩවුන් පේමන්ට් එකක් ගෙව්වා ලක්ෂ 4ක. එතකොට එවෙලෙම ණය විදියට එවෙලේ ඉතුරු වෙන්නේ කීයක්ද? මෙච්චර ගාණක් නෙමෙයිනේ. මේකෙන් ලක්ෂ 4 එවෙලෙම අඩු වෙනවනේ. මෙච්චරයි කල්බදු ණය. අපි ලීසින් එක දාන්නේ කල්බදුවක් කියම දාන්නේ මෙච්චර ප්‍රමාණයකට. ඉතින් ඒක ලස්සනට මේ වත්කමයාගේ මේ මූලික තැන්පතු අඩු වෙනවා මේ ගිණුම ඇතුලේ මේ වත්කමයාගෙන් ලක්ෂ 4 අඩු වෙනවා. ගානට මේකෙන් මේක අඩු වෙලා මුල තියෙන ණය මෙන්න මේ ගාන පේනවා. හැබැයි අවුරුද්ද මෙහෙම ඉඳලා අන්තිමට ආයි වාරිකයක් ගෙවනවා. ඒක ලක්ෂ 4යි. හැබැයි කේස් එක තියෙන්නේ වාරිකයෙන්ම ණය අඩු වෙන්නේ නැහැ. ඔකසේ පොලියක් තියෙනවා. දැන් මේ අඩු කරහනේ. අඩු කරපු එක අයින් කරන්න ආයි අර පොලිය එක්කව කරනවා. ඒ කියන්නේ 171යි 289 එක්කව කරනවා. එහෙම කරපුවාම පළවෙනි අවුරුද්ද ඉවරෙද්දී ලීසින් එකේ ගාණ එනවා. කොච්චරක්ද තව ගෙවන්න තියෙන්නේ කියලා. නම් මෙන්න මේක අඩු කරොත් යක්කනවද? මේ පැත්ත වැඩිනේ. 541යි 992යි 171යි 289. මේක තුනවා එකතු වෙනවා 1713යි 281. 1යි 713යි 281කින් ලක්ෂ 8ක් නේ අඩු වෙන්නේ. ඔව්. 913යි 280ක් ඉතුරු වෙනවා. මෙන්න පුතේ ඉතුරු වෙන ගාණ. ඒ කියන්නේ අපිට ලීසින් එක විදිහට තව මෙතනින් ඉස්සරහට ඊගාව අවුරුද්දේදී ගෙවන්න තියෙන්නේ මෙච්චරයි. මෙතන තමයි ඊගේ. 9,13,281. තේරුණාද? දෙන්නකම් පැහැදිලිද? කට්ටිය කතා කරමු බලන්න. මෙතෙන්ටකම් පැහැදිලිද වැඩි? මෙතෙන්ටකම් ක්ලියර්ද? මේ ගත්ත තැනට එනකම්. ඔව්. හරි. ඉස්කෝලේ කරලා පැටලිලා තිබ්බේ දැන් හරි. අනිත් අය මෙච්චරයි මතක තියෙනවනේ. මෙච්චරයි වෙන දේ මතක තියෙනවනේ. වත්කම ගත්ත විදිය, ඒකට වාරිකයක් ගෙවද්දී මූලික තැන්පතුවක් දාපු විදිය සහ ඒ පොලි අයින් කරේ. මෙතෙන්ට ගන් ක්ලියර්ද? අනිත් අය කතා කරමු. හරි. අනිත් අය කෝ අනිත් අය කතා කරන්නේ නැහැ නේ. කතා ගන්න. දාන්න මොකක්ද අවුල කියලා දාන්න. නොතේරුණා නම් මොකද නොතේරුනේ? තේරුණා. හරි. 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 රයිට්. අනිත් අයත් හරිනේ.
right. දැන් මට කියන මේ ලීසින් එකක් දාන්න පුතේ එක අවුරුද්දකින් ගෙවන්නද? හරි හරි. ලීසින් එකක් දාන්න එක අවුරුද්දකින් ගෙවන්නද? නෑ අනේ නෑ. ලීසින් එකක් දාන්නේ අවුරුදු ගාණකින් ගෙවන්න නේ. දැන් ඔයාලට මතකද දැන් මම මේක පල්ලෙහාට අරන් යන්නම්කෝ. මේ ලීසින් එක මේ අවුරුද්ද විතරක් නෙමෙයිනේ. කොහොම අවුරුදු ගාණක් ගෙවනවා. මේ ගාණේ කොහොමද කියලා තිබ්බේ? කල්බදු කාලය කොච්චර කාලයක්ද? කල්බදු කාලය වසර 5කි. නෑ වසර 4කි. ජීව කාලය වසර 5කි. ඒ කියන්නේ මේ පළවෙනි අවුරුද්ද වලට විතරයි කරේ. තව වගේ සෙට් 3ක් යනවා. ඒ අවුරුදු 4ක්. මෙන්න ඊගා අවුරුද්දෙත් වැඩ කරනවා. මේ විදිහටම ගෙවනවා. ඉතින් මොකද ඊගා අවුරුද්ද කියන්නේ ඊගාව අවුරුද්ද ඇතුලේ ගෙවන්න තියෙනවනේ ගාණක්. අපි දන්නවනේ ඊගා අවුරුද්ද ඇතුලේ ගාණක් ගෙවන්න තියෙනවා කියලා. මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අවුරුද්දක් ඇතුලේ ගෙවන්න තියෙනවා කියලා කියන්නේ ඒක ජංගමද ජංගම නොවනද? අවුරුද්දක් ඇතුලේ ගෙවන්න තියෙනවා ජංගම. එහෙනම් අපිට පුළුවනි මේ මෙතනින් පස්සේ ඔක්කොම තියෙන ණය ලීසින් එකේ 913යි 281යි. මෙච්චරක් නේ තියෙන්නේ. මේ තියෙන එකෙන් මේ තියෙන ලීසින් එකෙන් ඊගාව අවුරුද්ද ඇතුලේ විතරක් ගෙවන්න තියෙන එක අයින් කරගන්නවා. ඊගාව අවුරුද්ද ඇතුලේ විතරක් ගෙවන්න තියෙනවා නම් අපි ඒකට කියන්නේ ජංගම කියන්නේ. එහෙනම් අපිට පුළුවන් ජංගම වගකීම් බලා ගන්න. ඉතින් අවුරුද්දක ඇතුලේ ගෙවන්න තියෙන ටික ජංගම නම් එතනින් පස්සේ ඉතුරු ටික ඔක්කොම ගෙවන්න තියෙන අවුරුද්දකින් එහා පැත්තෙන්. ඒ කියන්නේ මේකයි තේරුම. අපි ලීසින් එකේ පළවෙනි අවුරුද්ද ඉවරයිනේ. දෙවෙනි අවුරුද්දෙත් මෙහෙම ටිකක් ගෙවන්න තියෙනවානේ. එතනින් එහා සේරම ටික ජංගම නොවන. මේක ජංගම නම් මේක නම් ඊගාව අවුරුද්ද ඇතුලේ ගෙවන්න තියෙන්නේ. ඉතුරු සේරම ගෙවන්න තියෙන්නේ ඒ අවුරුද්දෙන් පස්සේ. අවුරුදු එකකට වඩා වැඩි කාලයකින් ගෙවන්න තියෙන්නේ. එහෙනම් ඒව ජංගම නොවන. එහෙනම් අපිට මේ වගකීම කෑලි දෙකකට කඩන්න පුළුවන්. එකක් ජංගම වගකීම අනිත් එක ජංගම නොවන වගකීම. පැහැදිලිනේ? right. දැන් බලමු කොහොමද ජංගම එක? ඒ ජංගම කියන්නේ ඊගාව අවුරුද්ද තුල එකනේ නේ. ඒක ඊගාව අවුරුද්ද තුලේ අපිට ගෙවන්න තියෙන්නේ ඊළඟ වර්ෂයේ වාරිකය. ඊළඟ අවුරුද්දේ වාරිකය තමයි ගෙවන්න තියෙන්නේ. හැබැයි ඔයාලට මතකනේ වාරිකයක් කියලා කියන්නේ ණයම නෙමෙයි. වාරිකයක් කියලා කියන්නේ ණයයි පොලියයි දෙකම. දැන් ඊගාවුද්ද වාරිකයක් තියෙනවා ලක්ෂ 4මනේ හැම වෙලේම. උදේ ඊගාවුද්දේ පොලියක් තියෙනවනේ ගානේ. පොලිය තියෙනවනේ ඊගාවුද්දේ පොලිය. කොහොමද තියෙන්නේ? 136යි 994. ඒ ටික අයින් කරොත් ඊගාවුද්දේ ණය ටික එනවද නැද්ද? අන්න එනවා. එහෙනම් අපි ජංගම වගකීම කියන්නේ ණයනේ. ඊළඟ අවුරුද්ද ගෙවන්න තියෙන ණය ටික හොයන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ තියෙන පොලිය ඊළඟ වර්ෂයේ තියෙන පොලිය අඩු කරොත් right දැන් ඊළඟ අවුරුද්දේ වාරිකයත් ලක්ෂ 4යි හැම වෙලේම වාරිකේ ඒ ගානමනේ දීලා තියෙන්නේ. ඊළඟ අවුරුද්දේ පොලිය නම් දීලා තියෙන පුතේ 136යි 994. right දැන් අඩු කරලා බලමු. 263යි 0.6ක්. මේක තමයි ජංගම. දැන් චූටි ප්‍රශ්නයක් තියෙන්නේ. පුතේ ඔක්කොම ගෙවන්න තියෙන ලීසින් එක 913යි 281යි. මේ 913යි 281කින් මේකෙන් මේ ටික ඊගාව අවුරුද්ද තුල ගෙවන්න තියෙන ජංගම ටික නම්. එහෙනම් මේ ටික අඩු කරොත් ඊගාව අවුරුද්ද තුල ගෙවන්න තියෙන ටික අඩු කරොත් අපිට එනවා නේද ඊට පස්සේ අවුරුදු වල ගෙවන්න තියෙන ගාන. සරලම කතාව මේකයි. අපි නිකන් හිතමු අපිට ඊගාව අවුරුද්ද තුල 50ක් ගෙවන්න තියෙනවා. මම ඔයාලට කියන ඔක්කොම ගෙවන්න තියෙනවා 200ක් කියලා. ඒ ඊගාව අවුරුද්දේ 50යි නම්
ඊගා අවුරුද්දෙන් පස්සේ ගන්න තියෙන කීයද? 150යි නේ. ඔක්කොම 200යි. ඊගා අවුරුද්ද 50යි නම් ඊගා අවුරුද්දෙන් පස්සේ 150යි. මෙතන කරේ එහෙම වැඩ. මේකෙන් ඊගා අවුරුද්ද ටික වෙන් කරගත්තා. ඉතුරු සේරම ජංගම නෝන කියලා තිබ්බා. චරයි වැඩි. මාර දෙයක් නෙමෙයි. අඩු කරාන් කීයක් එනවද? 913යි 281න් 263යි බිඳු 2යි 6ක් අඩු වෙනවා. 650යි 275ක් ඉතුරු වෙනවා. ඔච්චරයි කරගන්න තියෙන්නේ. මේ ටික තමයි කරගන්න තියෙන්නේ. පළවෙනි අදිරියේදී මෙච්චරයි ඈ. පාඩම ඉවර එහෙම නෑ. මෙතෙන් නිකන් වැඩේ පුරන්න නම් අබ්දවස් වෙන්න ඕනි කොටස ඉවරයි. මුලින්ම වත්කම සටහන් කරන්න පුළුවන් වෙන ඕනි වත්කම. වත්කමේ සාධාරණ ගිය. වත්කම අස්සේ තියෙනවා කල්බදු ප්‍රමාණය. ඒක හොයන්න පුළුවනි. අපි ලීසින් එක දාලා මෙච්චර වාහනයක් ගත්තට එවෙලෙම 400ක් ගෙවනවා නම් කල්බදු ණය තියෙන්නේ 1.541කින් 400 අඩු වෙලා. ඒක තමයි කල්බදු ගෙවීම් වල අගය. වාරිකයක් පේමන්ට් එකක් කරනකොට ඉන්ස්ටෝල්මන්ට් එකක් කරනකොට ඒක අඩු වෙනවා. හැබැයි ඒක ASCII පොලියක් වෙනම තියෙනවා. ඒ පොලිය එහෙම අයින් කරලා ඒ ටික තුලනය කරාන් පස්සේ අපිට එනවා හරි. ඊගාව අවුරුදු වල ගෙවන්න තියෙන ලීසින් එක. ඕක ඊගාව අවුරුද්ද ඇතුලේ ගෙවන්න තියෙන ටික අපිට වෙන් කර හැකි ජංගම කියලා. ඒ සේරම ණයෙන් මේ ටික විතරක් ජංගම නම් ඉතුරු සේරම ජංගම නොවන කියලා අයින් කරගන්න පුළුවන්. ඔක තමයි කතාව. දැන් මේ ටික මෙව කරගන්න පුළුවන් නම් පුතේ අපිට මේක මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන්න තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද මූල්‍ය ප්‍රකාශන පෙන්වන්නේ කියලා. අංක 1 අං උඩ මේ කියන්නේ මේක පටන් ගන්න තැනට පෙන්නන්නකෝ. අපි මේ ගන්නේ පුතේ වස්කමක්. ඔයා දන්නවා යන්ත්‍රයක් වත්කමක් කියන්නේ පාවිච්චි කරන දෙයක්. පාවිච්චි කරද්දි මොනවා වෙනවද? එක ක්ෂය වෙනවා. පුතේ යන්ත්‍ර ක්ෂය නම් ඒක මොන ප්‍රකාශයටද යන්නේ? ලාභ. මේක යන්ත්‍රනේ. ඒතර පරිපාලන වියදම්. රතේ මොනවා නම් බෙදා හැරීම. දන්නවනේ. ඒතර පරිපාලන වියදම් වලට යන්න ඕනි මොනවා කියද යන්ත්‍ර ක්ෂය කියලා. හැබැයි යන්ත්‍ර ක්ෂය හොයන්න එපේ, හදාගන්න එපේ. කොහොමද හොයන්නේ? මම කියන යන්ත්‍රය නැත්තම් වත්කමේ යගේ කීයද? 1.541 992ක්. හැබැයි ඔයාලට පේනවද? ඔය වත්කමේ සූම් ගුණාගයක් දෙලා තිනවා. එහෙනම් වත්කමේ යගෙන් අන්තිමට ඉතුරු වෙන ගානනේ සූම් ගුණාගය කියන්නේ. ඒක අඩු කරලා මේක බෙදන්න වෙනවා පුතේ ජීව කාලයෙන්. දැන් මෙතනත් පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අපි ලීසින් එක දාන්නේ අවුරුදු කීයකටද? 4කටනේ. ලීසින් එක අවුරුදු 4කට දාලා අපි මේක පාවිච්චි කරන පුතේ අවුරුදු කීයද? අවුරුදු 5ක් වෙනකම්. මම ඔයාගෙන් මේන් ප්‍රශ්නයක් අහන්නද? ඔන්න ඔයා බයික් එකක් ගන්නවා. බයික් එක ගෙවල ඉවර කරනවා අවුරුදු 3ෙන්. අවුරුදු 1යි 2යි 3යි. මෙතන ලීසින් කාලේ. දැන් ඔයාලට බයික් එක අයිති වෙනවනේ. 1 2 3 අවුරුදු 3 පාවිච්චි කළා කම්පැනියෙන් ඔයාලට බයික් එක දෙනවනේ මෙන්න කියලා පොතක් දෙනවා. බයික් එකේ ජීව කාලය අවුරුදු 5 නම් ලීසින් එක වුණාම බයික් එක දුවිලි වෙනවද? නැහැ. ලීසින් එක ඉවර වුණාම ඔළුව නිදහසේ තව අවුරුදු 2කුත් ඔයා පාවිච්චි කරනවා. දැන් මට කියන්න ඔයා ෂෙයා කරන්න හොඳ ඔයා පාවිච්චි කරන ටයිම් එකත් එක්කනේ ඔයා පාවිච්චි කරන අවුරුදු 3ක්ද අවුරුදු 5ක්ද අවුරුදු 5ක් ලීසින් එක ඉවර වෙලා තව දෙකක් පාවිච්චි කරන හේතුව බදු කාලය ඉවර වුණාට ඔයාට මේක හිමි වෙනවා වත්කම හිමි වෙයි එතකොට ජීවිත කාලෙම පාවිච්චි කරනවා එහෙනම් මෙන්න වත්කමින් සුන්බුන්නගේ අඩු කරා බෙදුවා ජීව කාලෙ ද වත්කමයගේ කීයක් තියෙනවද 1.541.992යි පෙනවුතේ සුන්බුන්නගේ 41.992යි බෙදනවා ජීව කාලය අවුරුදු 5යි ලක්ෂ 3යි
එහෙනම් යන්ත්‍රශය කියන එක ලාභ වියදමක් ඒ ලක්ෂ 3යි. වැඩේ ඉවරද? නෑ තාම ඉවර නෑ. අපි මේ වත්කම ගත්ත වත්කමේ ෂය. ඒ කියන්නේ වත්කමත් එක්ක එන වියදමනේ. ඒක ගත්තා. දැන් ඔයාලට තේරෙනවා හරි. වත්කම මූල්‍ය තත්ත්වයටත් යන්න එපයි. හැබැයි මෙතන පොඩි කේස් එකක් වෙනවා. ලාභ මෙහෙම දැම්මට මූල්‍ය තත්ත්වය කියන එක දැන් මේක අපි සමාගම් ගණන් වල තමයි පෙන්වන්නේ. ආ ලොකුවට වරි වෙන්න එපා. සමාගම් ගණන් වල මූල්‍ය තත්ත්වය පොඩ්ඩක් වෙනස්. එක ආකෘති එක්ක බලමු. දැනට ඔයා මේක පුරුදු වෙන්න. දැන් මූල්‍ය තත්ත්වයේ මෙතන තීරුවක් වෙනවා සටහන් කියලා. මම මේ පොඩියට ලියුවේ සටහන්. සටහන් නේ. අංක 5. මොකද කල්බදු භාවිත අයිතිය සහිත වත්කමට එන්නේ පස්වෙනි එක. එහෙනම් මෙතන අපිට ලිව්ව හැකි භාවිත අයිතිය සහිත වත්කම. දැන් මට කියන වත්කමේ ගාණ කීයද? 1.541 992 නේ. හැබැයි පුතේ අවුරුදු ඉවරදී වටින්නේ ධාරණගේ ඕකද? නෑ නෑ මේක නෙමෙයි. මේකෙන් ගෙවෙනවා 300. 1.541 992 තමයි වත්කම. මේ අවුරුද්ද ගෙවෙනවා ලක්ෂ 3ක් මේ. එතකොට ධාරණා ගෙවෙන්නේ මේ වත්කමයගෙන් ෂය අඩු කරලානේ. පිරිවැංශ අඩු කරලානේ ධාරණා ගෙන්නේ. පිරිවැංශ සමුච්චිත ෂය අඩු කරාම ධාරණා ගෙන්නේ. හැබැයි මෙතන මේ සටහන් අංක පහ කියලා එකක් දැම්මනේ. පේනවද? උදේ සටහන් අංක පහ කියලා දාන්න නිකන් ඉන්න බෑ. සටහන් අංක පහ ලියන්න වෙනවා. මං ආයෙත් කියනවා මේ සමාගම් ගානේ ආකෘති. ඔයා මේ දකින ජීවිතේ පළවෙනි වතාව වෙන්නත් පුළුවන් ඉස්කෝලේ එකේම කරලා නැත්නම්. ඒ දැකලා නැත්නම් කමන්නේ ඔය බලන් ඉන්න. මේක පුරුදු වෙන්න ඒ හොඳටම ඇති. සමාගම් ගානේ ආකෘති දුන්නාට පස්සේ ඒක බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. රයිට් මෙන්න සටහන් අංක පහ කියලා දාලා භාවිත අයිතිය සහිත වත්කම කියලා ලිව්වා. මෙතන ලිව්වා. ලියලා සටහන් අංක පහ පුතේ වෙනම ලියන්න වෙනවා. මෙහෙම බලන්නකො ලියන විදිහ. සටහන් අංක පහ. රයිට්. දැන් ඔතන සටහන් අංක පහ ලියන විදිහක් තියෙනවා. සමහර ගණන් වල පොඩි පොඩි කැලි එක්කහුව වෙන්න පුළුවන්. අපි කෙලින්ම A level ගණන් හදමු. එතකොට බලන්නකො. මේවට එකතු වෙන පොඩි සුකුරුත්තම් කැලි තියෙනවා. එන්න පිරිවැය. මෙතන ලියනවා භාවිත අයිතිය සහිත මේ මොකද්ද මේ අරන් තියෙන අපි යන්ත්‍රය. භාවිත අයිතිය සහිත යන්ත්‍රය. භාවිත අයිතිය සහිත වත්කම. ඒ කියන්නේ යන්ත්‍රය. ඊට පස්සේ මෙතෙන්ට ගන්න පුතේ ශේෂය. ඊගාට මෙතෙන්ට අපි ලියනවා එකතු කිරීම. ඊට පස්සේ මෙතනින් ඉවත් කිරීම කියලා ලියනවා. මේකට පොඩි කැලි එන්න පුළුවන් ඈ. දැන් ඔය අලුත් වැඩි ආවිය තමයි පොඩි කැලි එන්න පුළුවන්. ඒවා වැඩි හිතන්න එපා. මෙහෙම දාගෙන යන්න. ශේෂය එකතු කිරීම ඉවත් කිරීම. එච්චර. ඊට පස්සේ පිරිවැය ශේෂය. පිරිවැය කීයද? ඊට පස්සේ දැන් පිරිවැය ගත්තානේ. මෙන්න ගන්නවා සමුච්චිත ෂය. ඒකෙත් ශේෂයක් තිබ්බොත් කොහොමද? වෙපොතේ මේ සමුච්චිත ෂය වල දෙවෙනිට ලියන්නේ වාර්ෂික ෂය. ඊට පස්සේ ඉවත් කිරීම. ඔය ප්‍රත්‍යා ගන්න කියලා එහෙමක් තියෙනවා. ඒව ඕනේ. ඒ ලෙවල් වලට අහන්නේවත් නෑ ඒවා. හරි. ඊගාවට මෙතෙන්ට එනවා. ආයෙත් ඒකේ ශේෂය. ඒ කියන්නේ සමුච්චිත ෂය වල ශේෂය. ඊගාට පුතේ මේ පිරිවැයනේ මෙතෙන්ට එන්නේ. ෂය මෙතෙන්ට එන්නේ. පිරිවැයෙන් ෂය අඩු කරාම මොන අගේද? ධාරණ අගය. දැන් ඔය අපේ බුදු අම්මෝ මේකේ තියෙන කොට නෑ එහෙම නෑ. මේ බලන්නකො ලේසි මේ. පිරිවැය සමුච්චිත ෂය. පිරිවැය සමුච්චිත ෂය.
පිරිවෙල ආරම්භක ශේෂය එකතු කිරීම කියන්නේ ගන්නේම ඉවත් කිරීම කියන්නේ ඉවත් කරනේම ඒ දෙක දාලා ශේෂය ගත්ත එච්චරයි. සමුච්චිත ශේෂය කියන්නේ අවුරුද්ද මුලදී ශේෂය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ශේෂය. අවුරුද්ද කියනවනේ වාර්ෂික ශේෂය. වත්කමක් අයින් කරොත් ඒකේ ශේෂයත් අයින් කරන්න එපා. මේ ඉවත් කිරීමට දා ශේෂයක් තිබ්බොත් ඒක. ඒක දැම්මම පස්සේ මෙන්න අවසාන ශේෂය. يعني මොකද මේ ධාරණක කියන්නේ? ඒක වල මතකද මූලික தත්ත්වය? ඇන්ද විදියම කියන්නකො. පිරිවැය සමුච්චිතශය අඩු කරා ධාරණ අගය ගත්තා. මේකනේ කරේ. මේකෙත් එහෙමමයි බලන්න වෙනදී. හරියට පුතේ වක්කමේ පිරිවැය කීයද? වක්කමේ අගේ 1541යි 992යි. එහෙනම් මෙන්න සටහන් අංක පහේ අපි අරගෙන තියෙන්නේ අරගත්ත කියන්නේ එකතු කිරීමක් 1541යි 992යි. ඒක විතරයි අරන් තියෙන්නේ පුතේ. ඉවත් කළත් නෑ මුකුත්. අපි ලීසින් දාලා කලින් යන්ත්‍ර ගෙනල්ලත් නෑ මොකුත් නෑ. එහෙනම් ආරම්භයේ තිබිච්ච ලීසින් කරපු යන්ත්‍ර නෑ. ඉවත් කරපු ලීසින් යන්ත්‍ර නෑ. ශේෂය එකම තමයි. මාර ලේසි මේක ලියන එක. පුතේ ඒක කලින් අරගත්ත එකක් නෙමෙයි කියන්නේ ශේෂයක් නෑ නේ වල. හැබැයි මේ අවුරුද්දේ ශේෂයක් ඔයා හෙව්වා මේ. පැහැදිලි ශේෂයක් හෙව්වා කීයද? ලක්ෂ 3යි. මේ අවුරුද්දේ වාර්ෂික ශේෂය නා ලක්ෂ 3යි. දැම්මට කියන්නේ 1541කින් ලක්ෂ 3ක් 300ක් ගෙවුනහම වටින්නේ කීයද? මේ 1541යි 992කින් 300ක් ගෙවෙනවා. 300ක් ගෙවෙනවා. කීයද? 1241යි 992. නම් ධාරණගේ කියන්නේ අන්න ඒක. 12යි 41යි 992. පැහැදිලිද? හරි. ඉතින් මෙන්න මේ සටහන් අංක පහ කියලා මේ කැටේ මැද්ද දා ලිව්වනේ. අවසානයේ අපේ වක්කමේ ධාරණගේ කීයද? 1241යි 1241යි 992. ඒක තමයි එතෙන් ලියන්නේ. දැන් ඇයි මෙහෙම ලිව්වේ? සමාගම්නේ. සමාගමක කොටස් හිමියෙක්ට බලාගත්තාම බලපු ගමන් පේන්න තියෙන්න ඕනේ හරි. මූල්‍ය තත්ත්වයේ තියෙන භාවිතයිතිය සහිත වත්කමක්. ඒ කියන්නේ ලීසින් කළා. ඒකේ අගය ධාරණගේ වෙන්නේ 1241යි 992යි. ඒක ගැන වැඩි විස්තර බලන්න ඕන නම් එයා ටක් ගාලා සටහන් අංක මේ සටහන් අංක පහ බලනවා මේ. සටහන් අංක පහ බලනවා මේ. එතෙන්ට ආපුවම පේනවා රයිට්. කලින් ශේෂයක් නැහැ. මේ පාරම තමයි එකතු කිරීමක් ඉදිරිය අරන් තියෙන්නේ. මේ පාරම ගත්තා. ඉවත් කළා නැහැ. එතකොට ඒකම තමයි ඉතුරුලා තියෙන්නේ. මේකේ ෂය මේ අවුරුදු 300. ඉතින් මේකෙන් 300ක් ෂය වුණා ගෙවුණා වටින්නේ මේ ගන්න. ඒක පේනවා බලන මිනිස්සුන්ට. පැහැදිලිනේ? ඒකට තමයි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ තව ඉවර නැහැ. තව ඉවර නැහැ. බොම් පොඩ්ඩයි අන්තිම ටික. දැන් මේ වක්කමේ පෙන්වීම ඔක්කොම ඉවරයි. මෙන්න මේ කල්බදු ණයහිමි ගිණුම් බලන්නකො. ඔයාලට පේනවා නිකන් මොකක් හරි ගන්න දෙයක්. ඔය ගන්න දෙයක් පේනවනේ මේ පොලිය පේනවද? පුතේ පොලිය ලීසින් එකකට කියන පොලිය ආදායමක්ද වියදමක්ද? පැහැදිලි වියදමක්. ලීසින් එකකට ගෙවන පොලිය වියදමක්. එහෙනම් ඒක යනවා මොන වියදමක්ද? ලීසින් එක වියදම් පුතේ මූල්‍ය වියදම්. මෙන්න යනවා කල්බදු පොලි කියලා 171යි 289 ලකුණු දෙකක් එච්චරයි. ඊගාවට මෙන්න අන්තිමට මේවා පට්ටලේසි. පුතේ ජංගම වගකීම් මූල්‍ය තත්ත්වයේ ජංගම වගකීම් මෙච්චරයි. ජංගම නොවන වගකීම් මෙච්චරයි. මූල්‍ය තත්ත්වයේ. නම් මෙන්න ජංගම නොවන වගකීම් වල සහ ජංගම වගකීම් වල ලියන්න පුළුවන් කල්බදු ණය හිමි කියලා ඒ අගයන් දෙක.
කොහොමද තිබ්බේ? 263.6. ජංගම තියෙන 263.6. ජංගම නෝන තියෙන 650යි 275. 650යි 275. රයිට්. ඔච්චරයි කරන්න තියෙන්නේ සමාගම් ගානේ ගැලපිලා. ඔච්චරයි ගන්න තියෙන්නේ කොට ටිකක් වැඩ වැඩිනේ. ඔව් වැඩ වැඩි. මම ඒකයි කිව්වේ මේ ප්‍රමිතිය චුට්ටක් මයින්ඩ් බ්ලෝවිං. ඒක දේවල් හිතන්න වෙනවා. රයිට් අපි මේ පටන් ගත්තා ඉඳන් බලමු. වත්කම ගත්තා වත්කම. ඒක ඇස්සේ තියෙන මූලික තැන්පතුව අයින් කරා. වාරිකය අයින් කරා. පොලිය එතන තියෙන හින්දා මෙහෙට අයින් කරා. ජංගම නොවන බෙදුවා. ජංගම කියලා ගත්ත ඊළඟ වර්ෂයේ වාරිකයෙන් ඊළඟ වර්ෂයේ පොලිය අඩු කරලා. ඒතර ඒ ටික ජංගම නම් ඉතුරු සේරම ජංගම නොවන. හරිද? ඊට පස්සේ දැක්වීම කරන්න ඕනේ. ඉතින් වත්කම් පාවිච්චි කරන ෂෙයා කරනවා. ෂෙයා කරද්දී අපිට අයිති වෙන හින්දා ජීව කාලයෙන් බෙදලා දැම්මා. මොකද අවුරුදු 5ම පාවිච්චි කරේ. එහෙනම් මෙන්න ෂෙයා පරිපාලන වියදම් වල කල්බදු පොලිය මූල්‍ය වියදම්. ඊගාට වත්කමේ අයිතිය නැත්නම් භාවිත අයිතිය සහිත වත්කමේ දිනාකම් පෙන්වන්න ඕනේ මූල්‍ය තත්ත්වයේ වත්කමක් හින්දා හැබැයි ඒක සටහන් අංක 5 ලියනවා මේ විදිහට. සටහන් අංක 5 ලියලා ජංගම සහ ජංගම නොවන කියලා මෙහෙම කඩලා තියෙනවා. මෙන්න මේ විදිහට කඩලා තියෙනවා. හරි. පැහැදිලි නේද? රයිට්. උදේ අපි මේ කරේ ප්‍රශ්නාංක 2. ඔයා මේක මේ විදිහටම බල ආයෙ පාරක් බල ලියන්න ඕනේ. මම ඔයාට ඕකත් එක්කම පුරුදු වෙන්න මෙන්න ගෙදර වැඩකුත් දෙනවා ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7. මේක තමයි ගෙදර වැඩේ. මේක ලියා ගන්නත් ඕනේ. හරිද? මේ හදපු එක ලියන්නත් ඕනේ, ගෙදර වැඩේ කරන්නත් ඕනේ. දැන් අපිට ඊගදාසේ පුතේ තියෙන දේවල් කීපයක් කතා කරන්න. දැන් මම මේ account එකේ මේ ගානේ පුතේ පොලිය දුන්නා නේද? මෙච්චරයි කියලා දුන්නානේ. තව වැඩ දෙකයි ඉතුරු. බය වෙන්න එපා. පාඩමේ වෙන තව වැඩ දෙකයි ඉතුරු. 1 පොලිය දුන්නේ නැති වුනහම පුතේ පොලිය ගණනය කරන්න වෙනවා. පොලිය ගණනය කරන්න මෙන්න මේ ගම්ම්‍ය පොලි අනුපාතය පාවිච්චි කරන්න වෙනවා. ගම්ම්‍ය පොලි අනුපාතිකය පාවිච්චි කරන්න වෙනවා. අනුපාතිකය ඕන එක. අපි බලමු පොලිය දුන්නේ නැත්නම් කොහොමද හොයන්නේ? ඒක මට ඔයාලට කියා දෙන්න තියෙනවා. 2 පුතේ මේ මෙන්න මේක හොඳට අහගෙන ඉන්න. මේ කෙලිම වත්කමේ අගයන දුන්නේ. වත්කමේ අගය දුන්නේ මේ වත්කමේ අගය දුන්නේ මේ. හැබැයි ඔයාලට මතකද මම කිව්වා වත්කමේ අගය දුන්නොත් කියන්නේ වත්කම දුන්නොත් ඔක්කොම තියෙනවා එතන. හැබැයි පුතේ මේ වත්කම දෙන්නේ නැහැ. මම මේ වහලා තියෙන ටික බලන්නකෝ. වහලා තියෙන ටික බලන්න බෑ. වහලා නැති ටික බලන්න. වත්කමේ අගය දෙන්නේ නැතුව ඔයාලට වත්කමේ අගය හොයාගන්න ඕන නම් දෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේක දෙන්නේ නැහැ. මෙන්න මේ ටික දෙනවා. කල්බදු වගකීම හොයා ගන්න වෙනවා. මූලික ගෙවීම දෙනවා. ඍජු පිරිවැය දෙනවා. ඒ සෙට් එකම එකතු කරගත්තොත් කල්බදු වත්කම. ඊට පස්සේ කල්බදු වගකීම කියන එක ගැන අපි වෙනම කතා කරානේ. ඒ කල්බදු වගකීම කියලා කියන්නේ කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. එහෙනම් ඔයාට පුතේ මෙන්න මේ භාවිත අයිතිය සහිත වත්කමේ අගය කියන්නේ මෙන්න මේක හොයන්න යද්දි හරිද? මේක හොයන වැඩේ තමයි අල්ටිමේට් වැඩේ, අන්තිම වැඩේ. මේක හොයන්න මේක පිරිවෙන්නේ නැත්තම් මේ ටික ගන්න වෙනවා. හැබැයි මේ ටික ගන්න කල්බදු වගකීම නැත්තම් කල්බදු ගෙවීම් වල වර්තමාන අගය හොයන්නත් වෙනවා. මේක හොයන්න අපිට එක්තරා දෙයක් පාවිච්චි කරන්න වෙනවා. ඒකට කියන වට්ටම් සාධකය. අන්න ඒක පාවිච්චි කරලා වගකීම හොයාගෙන ඒකක් දාලා මූලික ගෙවීමුක් දාලා ඍජු පිරිවැයක් දාලා ඔය ඕන මගුලක් දාලා වත්කමේ පිරිවැය
ඔය යන්න වෙන. එහෙනම් එතෙන්ට ආවට පස්සේ අන්න වැඩේ ඉවරයි. තේරෙනවද කිව්වද? පැහැදිලිද? මේක තමයි පුතේ පාඩම සරලම කරලා විසි කරලා දාන්න පුළුවන් විදිය. හරි. මම හිතනවා ඔයාලට පුංචි අදහසක් ඇති. අපි ඊගව සතියේ මේ කරන්න යන්නේ මොකද්ද? එහෙම අදහසක් නැති වුණත් කමක් නැහැ ඊගව සතියේ පන්තිරෙන්න. එතකොට තේරෙයි මොකද්ද කරන්න කියලා. හරි. එහෙනම් පුතේ වැස්සත් වැඩි. මම හිතන්නේ තව පොඩ්ඩක් කරලා ලයිට් උත් ගන්න පුළුවන් එහෙම වුණොත්. මම මේක රෙකෝඩින් එක දාන්නම්. මේ හදපු ගාන අයයි බලන්න. ඔයාලට දීපු ගෙදර වැඩේ ආයි කරන්න. නෝට් එක දැන් ඕනනම් කියවන්න ගන්න. දැන් ඔයාලට වැඩේ තීරේ ටිකක්. එක දිගටම ගානක් දෙකක් බලන්න. එතකොට මේ කරපු වැඩේ ගානට හරියනවා. මොකද ඔයා නොදන්න වුණාට ඔයා මේ එක්සැම්පල් එකට අරන් කරෙත් මම හිතන්නේ A level ගානක් ඔයාලට දීලා තියෙන්නේ A level ගානක්. හැබැයි දැන් A level ගානක් කිව්වම උත්තර ටික බලලා එහෙම හදන්න යන්න එපා ඊගාව ගෙදර වැඩේ. උත්තර නොබල try කරලා හදන්න. මේ කියා දීපු ටික හොඳටම ඇති. ආයි එකපාරක් දෙපාරක් රෙකෝඩින් එක බලන්න. හරි. එහෙනම් පුතේ ඔච්චරයි අදට. අපි ආයි අනිත් දවසේ හම්බෙමු. දවල් හවස තිබිච්ච ගැළපිලි එකේ රෙකෝඩින් එකක් මම දාන්නම්. ඒකත් දෙතුන් පාරක් බලන්න. මට අමතක නම් මොනවා හරි දෙයක් ඒකත් ආයි බලලා ඒකත් හදාගන්න. මේකත් හදාගන්න. තව කාරණයක් කියන්න තියෙනවා ඔයාලට. මට ඒක කියන්න බැරි වුණා ගිය සතිවල. පුතේ සුභාරංචියක් තියෙනවා. ඔයාලට පේපර් එකක් තියෙනවා ලියන්න. 12 වසරේ සියලුම පාඩම් ටික දෙක 13 වසරේ මේ කරලා තියෙන ප්‍රමිත දැන් අද මේක පටන් ගත්තානේ. මේක සහ ඊට පස්සේ තව ප්‍රමිත එක පොඩි කෑල්ලක් තියෙනවා. ඒකත් එකතු කරලා ඔයාලට පේපර් එකක් ලියන්න තියෙනවා. ෆිසිකල් වලට වඩා චුට්ටක් ඔයා සති දෙකක් එන කොටස් දෙකක් එකක් විතර වගේ ලේට් වෙලා තියෙන හින්දා ඔයාලට මේ සතියේ පේපර් එක නෑ. ඒක ඔයාලට ඊගව සතියේ ඔන්ලයින් පේපර් එකක් ලියන්න තියෙනවා. MCQ 50ක් ඔයාලට ටයිම් දෙනවා. ඔයා ගෙදර ඉඳන් එවෙලේ ලියලා එවෙලේ ආන්සර්ස් දාන්න ඕනි. එහෙනම් ලෑස්ති වෙන්න 12 වසර සේරමයි ඊට පස්සේ 13 වසරේ මේ කරපු ප්‍රමිත තුනක් දැන් තියෙනවා. මේ ප්‍රමිත තුනයි ඔක්කොම එකතු කරලා තමයි ප්‍රශ්න 50ක් හැදෙන්නේ. A level type එකටම තමයි. සමහර ඒවාට උත්තර හදලා ලියන්න වෙයි. සමහර ඒවාට උත්තර පහ ඉරි ගහන්න වෙයි. පැය දෙකයි A level ඉදිරියම් ප්‍රශ්න 50යි. හරි නේද? හරි. දැන් ඔයා ටික ටික ඒවට ලෑස්ති වෙන්න ඕනේ. මොකද A level වලට පේපර් ලිය ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔච්චරයි අදට. මේ කිව්ව දේවල් ටික හොඳට ඔලුව තියාගන්න. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් නොතේරෙන තැනක් තියෙනවා මගේ වෙනම අහන්න.